ඔයාගේ ශරීරයේ තියෙන ස්වාභාවික විෂනාශක කර්මාන්ත ශාලාව තමයි ඔයාගේ අක්මාව. දිනකට ප්‍රධාන කාර්යයන් 500කට වඩා සිදු කරන අක්මාව ඔයා ගන්නා ආහාර, බීම සහ ඖෂධවල තියෙන විෂද්‍රව්‍ය පෙරා ඉවත් කරනවා. හැබැයි අද කාලේ අපේ වැරදි ආහාර රටාව සහ ජීවන රටාව නිසා මේ කාර්යබහුල ඉන්ද්‍රියට අධික පීඩනයක් එල්ල වෙලා තියෙනවා. අක්මාවේ මේදේ තැන්පත් වීම වගේ රෝග බහුල වෙන්නෙත් ඒ නිසයි. අද අපි බලමු ඔයාගේ අක්මාවට අලුත් පණක් දීලා ඒක විෂ වලින් මුදවාගෙන පිරිසුදු කරගන්න උදව් වෙන විද්‍යාත්මකව තහවුරු වූ සුපිරි ආහාර හතක් මොනවද කියලා. අංක 1. සුදුලූණු. සුදුලූණු වල තියෙන ඇලිසින් සහ සෙලේනියම් කියන සංයෝග අක්මාවේ තියෙන එන්සයිම සක්‍රිය කරනවා. මේ එන්සයිම මගින් සිරුරේ තියෙන විෂද්‍රව්‍ය කාර්යක්ෂමව බිඳ දමා බැහැර කිරීමට අක්මාවට ශක්තියක් ලබා දෙනවා. අංක 2. ග්‍රීන් ටී. ග්‍රීන් ටී වල කැටචින් කියන බලගතු ප්‍රතිඔක්සිකාරක බහුලයි. මේක අක්මාවේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරනවා වගේම අක්මාවේ මේදේ තැන්පත් වීම පාලනය කිරීමට උදව් වෙනවා. අංක 3. බීට්රූට්. බීට්රූට් වල තියෙන බීටාලේන් කියන ප්‍රතිඔක්සිකාරකය අක්මාව තුළ පිත ගලා යාම වේගවත් කරනවා. එමගින් අක්මාව වේගෙන් විෂ බීජ හරණය කිරීමට සහාය වෙනවා. අංක 4. දී සහ ලෙමන්. මේවායේ අධික ලෙස විටමින් C අඩංගුයි. විටමින් C මගින් සිරුරේ තියෙන විෂද්‍රව්‍ය දිය කිරීමට උදව් වෙනවා. එමගින් අක්මාවට එම විෂද්‍රව්‍ය පහසුවෙන් පිරිසිදු කරන්න පුළුවන්. උදෑසන දෙහි යුෂ මිශ්‍ර වතුර වීදුරුවක් පානය කිරීම ඉතාම ගුණදායකයි. අංක 5. ඕට්ස්. ඕට්ස් වල තියෙන ද්‍රව්‍ය කෙදි ආහාර ජීර්ණ පද්ධතියේදී මේදේ සහ කොලෙස්ටරෝල් උරා ගැනීම පාලනය කරනවා. එමගින් අක්මාවට සිදුවන පීඩනය අඩු වෙනවා. අංක 6. අලිගැට පෙර. අලිගැට පෙරවල ග්ලූටතයෝන් කියන ප්‍රබල ප්‍රතිඔක්සිකාරකය අඩංගුයි. අක්මාවට විෂද්‍රව්‍ය පිරිසිදු කිරීමට මේ සංයෝගය අත්‍යවශ්‍ය වෙනවා. අංක 7. ඔලිව් තෙල්. උසස් තත්ත්වයේ ඔලිව් තෙල් වල තියෙන හිතකර මේදය අක්මාවේ ඇතිවන දැවිල්ල අඩු කරනවා වගේම අක්මාවේ මේද මට්ටම පාලනය කිරීමටත් සහාය වෙනවා. හැබැයි මතක තියාගන්න මේ ආහාර ගන්නා අතරතුර අක්මාවට හානි කරන දේවල් වලින් වැළකී සිටීමත් ඉතාම වැදගත්. මත්පැන් පානය සම්පූර්ණයෙන්ම නතර කරන්න. අධික ලෙස බැදපු ආහාර සහ සීනි සහිත බීම අවම කරන්න. දිනකට ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම අක්මාවේ පිරිසිදු කිරීමේ ක්‍රියාවලියට අත්‍යවශ්‍යයි. නිරෝගී අක්මාවක් කියන්නේ නිරෝගී ජීවිතයකට රහසයි. මේ සුපිරි ආහාර ඔයාගේ දෛනික ආහාර වේලට එකතු කරගෙන ඔයාගේ අක්මාව රැක ගන්න අදම පියවර ගන්න. ඔබ තවමත් විවාහ වෙන්නේ නැද්ද? සහකරුවෙක් සහකාරියෙක් සොයනවද? අපගේ දහස් ගණන් යෝජනා අතරින් පැයක් ඇතුළත අප සොයා දෙන්නම්. දැන් මම තන්න 076යි 22යි 533 හදගැස්ම මංගල සේවය. පොලිසිය අසල නිට්ටඹුව. ඔබ සහකරුවෙක් සහකාරියක් සොයනවද? හදගැස්ම මංගල සේවය පොලිසිය අසල නිට්ටඹුව. ශාඛා කුරුණෑගල දඹුල්ල